Hi guys, welcome to Feeling Hot 88 YouTube channel. අදත් මම ඔයගලට අරගෙන ආවේ මේ 1xbet වගේම අලුත් සයිට් එකක් ගැන. මොකද අද කාලේ 1xbet දැන් ගොඩක් පරණතයි ඒක ගහලා ගොඩක් දෙනෙක් මුදල් නැතිනාස්ති කර ගන්නවා. ඒ හින්දා මම කැමති ඔයාලට හඳුන්වලා දෙන්න මේ dbbet කියන සයිට් එක ගැන. අපි බලමු මේ මොකද්ද dbbet කියන්නේ, කොහොමද account එකක් create කරගන්න කියලා. හරි, ඔයාලා මුලින්ම ඔයාලගේ මොබයිල් එකෙන් හෝ PC එකෙන් Google browser එකකින් dbbet කියලා වෙන විදිහට type කරලා search කරන්න. හරි, එතකොට මෙන්න මේ වගේ තැනකට එනවා. මේකේ උඩින්ම වැටෙනවා dbbet official online casino and කියලා ඒ link එක. ඒක click කරලා create යන්න. හරි, ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන උඩින් වැටෙනවා login and registration කියලා. ඒකේ registration කියන option එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයාලට පෙන්නනවා උඩින්ම option දෙයක් by phone සහ by email කියලා. මම ඔයාලට recommend කරන by email එකේ ක්ලික් කරලා ගිහිල්ලා එතන බලලා තියෙනවා ඔයාගේ රට සිලෙක්ට් කරන්න. ඊට ඉස්සරහ තියෙන ඉතාලිය එක සිලෙක්ට් කරලා එතන ඔටෝ සිලෙක්ට් කරලා නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ කන්ට්‍රි එක තෝරලා එතනින් දාගන්න. හරි, ඊට පස්සේ මෙන්න පල්ලා තියෙන ඔප්ෂන් දෙකක්, ඒක වැඩක් වෙන්නේ නැහැ. පල්ලා තියෙන කොටුවට මෙන්න මේ හරි ටික් එකක් දාලා රෙජිස්ටර් ගිය බටන් එක ඔබලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන ෆිල් කරන්න තියෙන ඔයාගේ first name, surname, email එක දීලා ඒ ටික සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන මේ තියෙන next කියන බටන් එක ඔබලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. එතන අහන ඔයාගේ region එකයි city එකයි මොකක්ද කියලා, ඒකත් ඉතාල දෙක ක්ලික් කරලා ලබා දෙන්න. ඊට පස්සේ පල්ලා ඔයාගේ mobile phone number එකක් ලබා දීලා ඊළඟට next කියන බටන් එක ඔබලා ඔයාලට ඉදිරියට යන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන ඔයාගේ password එක strong password එකක් දීලා register කියන බටන් එක ඔබලා ඉස්සරහට යන්න පුළුවන්. හරි, එතකොට ඔයාලට මෙන්න මේ වගේ යාලගේ app එකේ security option එකක් ඉල්ලනවා. මේ බෝලේ හරියට ඔයාලා කියන තැනට center කරලා ඉදිරියට යන්න. හරි, ඔයාගේ account එක create කිරීම වැඩේ success. ඊට පස්සේ මේ චුට්ටක් වෙලා ගිහින් මේ මෙතන නැවත login password and ID number ඔටෝම එනවා. ඔයා මේක ඔයාගේ account ID number එක අරන් තියාගන්න. නැත්නම් Google එකට save කරලා තියාගන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ account එකට log වෙනවා. යාළුවනේ ඔයාගේ එතන වැඩි වුණාට පස්සේ ඔයා මේකේ app එක download කරගන්න ඕනේ. මම පල්ලා description එකේ දාන්නම් link එක. එකකින් download කරගන්න. හරි, මම app එක install කරලා තියෙන්නේ. මෙන්න මේ පෙන්නන app එක. එතනින් ගිහින් touch කරලා මෙන්න මේ විදිහට open වෙනවා. ඊට පස්සේ login register password ඉල්ලනවා. ඉතින් ඔයාලට දුන්න ID එකයි ඔයාගේ password එකයි දීලා මේ app එකට log වෙන්න පුළුවන්. හරි, යන්නේ කිසි වෙනසක් නැහැ. ඔයාලට පේනවා බැලුවම මේක තනිකරම 1xbet වගේම option ටික තියෙන්නේ. ඒ වගේමයි dashboard එකේ වගේමයි ඒකට withdraw සහ deposit option හැමදේම same. මම ඔයාලට ඉදිරියේදී අරන් එනවා මේකේ withdraw සහ deposit and withdraw සහ මේකේ කොහොමද game කොහොමද play කරන්න කියලා. හොඳයි යාළුවනේ, එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ මොනාරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලා comment section එකේ comment කරන්න. ඔයාලට මොනාරි දැනගන්න ඕන නම් ඒකේ comment section එකේ කරන්න මම upload වලට reply කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.